අපේ ආයුෂ දීර්ඝ කරන්න බැහැ. ඔබේ ආයුෂ දීර්ඝ කරන එකම දහම මේ උතුම් සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඕනේ නම් මොකද්ද වඩන්න කියන්නේ? සතර ඉද්ධිපාදය වඩන්න. ආනන්ද සතර ඉද්ධිපාදය වඩන්නාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන්. මොනවද මේ සතර ඉද්ධිපාදයේ? ඡන්දය, වීර්යය, චිත්තය, විමර්ශන. මේ සතර ඉර්ධිපාදය වැඩෙන්නේ ශක්තිමත්ම දහම තමයි මරණානුස්සතිය පින්වතුනි. සා බලන්න අද සමාජයේදී ගෙවී ගිය සිංහල අලුත් අවුරුදු සතියේ 59ක් මහපාරේ හැප්පිලා මැරුණා. එක සතියේට 59ක් මැරිලා. එක සතියේට 29 දෙනෙක් වතුර ගිනිලා මැරුණා. බලන්න ඊයේ දවසේ අනිවාර්යයෙන්ම 6 දෙනෙක් 7 දෙනෙක් මහපාරේ හැප්පිලා මැරෙන්නේ නැති. පොලිසියට බැලලා වැඩක් නැහැ, රටහන් ගාන අංශයට බැලලා වැඩක් නැහැ, ආණ්ඩුවට බැලලා වැඩක් නැහැ. ඇයි මෙහෙම මැරෙන්නේ? අවුරුදු 20 තරුණයෝ 18 17 තරුණයෝ බයිසිකල් වල ගිහිල්ලා හැප්පිලා මැරෙනවා. තරුණ දරුවෝ දියේ ගිලිලා මැරෙනවා, දිවිනසා ගන්නවා. කර්ම රෝග වලින් පිළිකා වකුගඩු නරක් වෙලා, අක්මා නරක් වෙලා, මොලේ ගෙඩි ඇවිල්ලා පින්වතුනි දවසට කී දෙනෙක් මැරෙනවද? 50ක් 60ක් මැරෙනවා දවසට. පෙනහළු පිච්චිලා, වකුගඩු පිච්චිලා, අක්මා දිය වෙලා, අරක්කු බීලා, සිගරට් බීලා කොච්චරනම් දවසට මැරෙනවද? පින්වතුනි මේ තරුණ ජීවිත, මධ්‍යම ජීවිත දීර්ඝායුෂ ලබන්නේ නැහැ අද රටේ ජනතාව. එයි සතර ඉද්ධිපාදය වඩන්නේ නැහැ. සතර ඉද්ධිපාදය වඩන්නේ නැහැ. කොයි ශේෂ්ඨකවා සතර ඉද්ධිපාදය වැඩිමක් නැහැ. ඒ නිසා අකුසල් වැඩෙනවා, කුසල් යට යනවා. ඒ නිසා සතර ඉද්ධිපාදය වඩන තැන මේ බිම්බිසාර රජතුමා උතුම් සෝවාන් ඵලයටපත් වෙච්ච රජ කෙනෙක්. බිම්බිසාර රජතුමා උතුම් සෝවාන් ඵලයටපත් වෙලා මගධ රාජ්‍ය කළා. බලන්නකෝ සතර ඉද්ධිපාදය වැඩුවා කියලා, කායානුපස්සනාව වැඩුවා කියලා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩුවා කියලා බිම්බිසාර රජතුමාට මගධ පාලනය කිරීමේ ප්‍රශ්නයක් ආවේ නැහැ. බිම්බිසාර රජතුමා මගධ පාලනය කරේදී යුද්ධ දෙක තුනක් වුණා. ඈත ප්‍රාන්තවල අර ත්‍රස්තවාදී කොටස් ජනතාව පීඩාවට පත් කරලා මහා විනාශයක් කරද්දී මේ යුද්ධයට හමුදාව ඇදියා බිම්බිසාර රජතුමා. චේතනාහම් වික්කම් චේතනාවයි කර්මයට මුල් වෙන්නේ. චේතනාව තුල අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයටපත් වෙච්ච රජ කෙනෙක්. දැන් ජනතාව ඇවිල්ලා කියනවා බිම්බිසාර රජතුමාට, රජතුමනි අපිට මේ අපේ ප්‍රාන්තේ ජීවත් වෙන්න බෑ. මිනිස්සු මේ මංකොල්ලකාරයෝ ඇවිල්ලා ත්‍රස්තවාදී පිරිස් ඇවිල්ලා අපිව මංකොල්ල කරනවා. අපේ දුවා දරුවෝ දූෂණය කරනවා. අපේ දේපල සම්පත් විනාශ කරනවා. අනේ අපිට පිහිට වෙන්නේ. දැන් මේ සෝවාන් ඵලයටපත් වෙච්ච බිම්බිසාර රජතුමා මොකද කළේ? හමුදාවට කිව්වද ගිහිල්ලා ගහන්න කියලා? නැහැ, එහෙම කිව්වේ නැහැ. චේතනාවයි මුල් වෙන්නේ. බිම්බිසාර රජතුමා හමුදාව කැඳවලා කිව්වේ මොකද්ද? හමුදාපතිතුමාට කිව්වා අහවල් ප්‍රාන්තේ ජනතාව මරණීය හිංසනයටපත් වෙලා තියෙනවා. කරුණා කරලා ඒගොල්ලන්ව ගිහිල්ලා බේර ගන්න. අන්න කිව්වේදී කරුණා කරලා ඒගොල්ලෝ ගිහිල්ලා බේර ගන්න. ඒගොල්ලන්ට නිදහසේ සාමයේ ජීවත් වෙන්න ඉඩකඩ හදලා දෙන්න. ඊට පස්සේ හමුදාව ගිහිල්ලා ගැහුවා. ඒක බිම්බිසාර රජතුමාට අදාළ චේතනාවයි මුල්ුනේ. බිම්බිසාර රජතුමා මරණීය චේතනාවෙන් නෙමෙයි නියෝගය දුන්නේ. නම් පින්වතුනි එවන් සුන්දර දහමක් මේක. සෝවාන් ඵලයටපත් වෙලා රටේ රජකම් කරන්න පුළුවන් දහමක්. මේ දහම කවුද ප්‍රයෝජනෙට ගන්නෙ? රාජ්‍ය පාලනය ගත්තා දවසින් දවස අතීතයේ ඉඳන් අපි පුංචි කාලේ ඉඳන් අපි දැක්කේ පිරිහෙන රාජ්‍ය පාලනයන්. ශක්තිමත් ඒවා නෙමෙයි. ඇයි? සතර ඉද්ධිපාදය වඩන්නේ. මේ උතුම් මරණානුස්සතිය තුළින් අකුසල් යටපත් කරලා කුසල් මතු කරන්නේ. පින්වතුනි ඒ නිසා මේවා බලෙන් ලෝකෙට අපිට දෙන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබේ ආරක්ෂාව ඔබ ඇති කරගන්න. මේ අකල් මරණ සිද්ධ වෙන ලෝකයේ තුල දීර්ඝායුෂ, පරමායුෂ, කල්පය ආයුෂ ජීවත් වෙන කෙනෙක් බවට ඔබපත් වෙන දැස් පියාගන්න. හැමෝම දැස් පියාගෙන සම්මා සමාධිමත් හිතක් ඔබට තියෙනවා. මේ සම්මා සමාධිමත් හිතෙන් හැමෝම දැස් පියාගෙන මරණානුස්සතියට හිත යොමු කරන්න.
ඔබේ ජීවිතයට හොඳින් හිත යොමු කරන්න. ඔබ ඔබේ ජීවිතයට කොච්චරනම් ආදරේද? මේ රූපය තුල මා ඉන්නවා, මා තුල මේ රූපය තියෙනවා කියලා මේ රූපය ආත්මීය දෘෂ්ටියෙන් අපි අයිති කරගෙන ඉන්නේ. මේ මොහොතේ ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඔය සම්මා සමාධිමත් හිතෙන් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය ලිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. හොඳින් ඔබ දෙස බලන්න. ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙනවා කියන්නේ කාරණා තුනක් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මකයි. මොකක්ද ඒ කාරණා තුන? එක ආයුෂය, දෙක පටිච්ච සමුප්පන්න විඥාණය, තුන ශරීරයේ උණුසුම. මේ ලෝක ධාතුවේ යම් සත්වේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය කාරණා තුන ක්‍රියාත්මකයි. මේ මොහොතේ ඔබේ ජීවිතය දෙස හොඳින් බලන්න. ඔබේ ආයුෂය ක්‍රියාත්මකයි. සලායතනයන් අරා ඔබේ පටිච්ච සමුප්පන්න විඥානයේ දැනීම ක්‍රියාත්මකයි. ශරීරයේ උණුසුම තියෙනවා. ඒ නිසා ඔබ ජීවත් වෙනවා. නමුත් අනාගතයේ යම් දවසක ඔබේ ආයුෂය ඉවර වෙලා ඔබේ පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා ඔබේ ශරීරයේ උණුසුම පහ වෙලා ඔබේ රූපය සීතල මලකඳක් වෙන දවසක් තියෙනවා. පින්වත්නි, අන්නේ සීතල මලකඳ නුවණින් දකින්න. ඔබේම මේ සුන්දර රූපය ලස්සනට හැඩ වැඩ කරන පාට කරන ලස්සන ඇඳුම් අන්දන මමිය මගේ කියලා පෝෂණය කරන ඔබේ මේ සුන්දර රූපය අනාගතයේ යම් දවසක සීතල මලකඳක් වෙන හැටි නුවණින් දකින්න. බය වෙන්න එපා. මේ ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, මහ පාරක යද්දී ඔබව අනතුරෙන් වළක්වන භාවනාව, වාහනයක යද්දී ඔබේ වාහනය අනතුරෙන් මුදවන භාවනාව. සාමිය වෙන්න එපා. මරණානුස්සතියට දැස් පියාගෙන ඔබේ සීතල මලකඳ නුවණින් දකින්න. ඔබේ සීතල මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. එංගොතුනි, මේ ඔබේම සුන්දර රූපයයි ලස්සන ඇඳුම් ලස්සන ආභරණ පළඳලා ව්‍යායාම කරලා ජිම් ගිහිල්ලා කරන්න තියෙන සියලුම සැප සම්පත් දීලා ඔබ මගේ කියලා පෝෂණය කරන ඔබේ ඔය සුන්දර රූපය අනාගතේ සීතල මලකඳක් වෙන හැටි නුවණින් දකින්න. ඒ සීතල මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි ඔබ මේ හැඩ වැඩ කරන ඔබ මේ ලස්සන කරන ඔබේ සුන්දර රූපය අනාගතයේ යම් දවසක සීතල මලකඳක් වෙලා නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. මේ ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, ඔබව අනතුරෙන් මුදවන භාවනාව, ඔබට අකල් මරණ තියෙනවා නම් අකල් මරණ වලින් බේරෙන භාවනාව, දැස් පියාගෙන නිල් පැහැ ගැන්විලා ඉදිමිලා තියෙන සීතල මලකඳ නුවණින් දකින්න. දැන් දවස් 4ක් 5ක් ගිහිල්ලා 4 5 6 දවස් යද්දි මොකද වෙන්නේ? මේ ඇස් වලින් ඕජාව ගලනවා, කන් වලින් ඕජාව ගලනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් නමමා දොරටු වලින් කුණු ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, ඇස් වලින් කුණු ඕජාව වැగిරෙනවා. කුණු පණුවන් සුදු පැහැ කුණු පණුවන් දාස් ගානක් ඇස් වලින් නලියා මතුවෙන ඔබේ ඇස් දෙක නුවණින් දකින්න. මේ මොහොතේ ඔබේ ඔය ඇස් දෙකෙන් කොච්චර ලස්සන රූප දකින්නවද? කොච්චර සුන්දර රූප දකින්නවද? මේ මොහොතේ ඔබ ඔය ඇස් දෙකෙන් මොනසා සුන්දර රූප දැක්කත් අනාගතයේ දවසක් එනවා ඔබේ සීතල මලකඳේ දැස් වලින් ගලාගෙන යන්නේ කුණු පණුවන් සහිත කුණු ඕජාව. ඔබ මේ මොහොතේ ඔබේ තොල් පෙති වලින් මොනසා ලස්සනට hina වුණත්, මොනසා ප්‍රිය වචන කතා කළත්
අනාගතයේ දවසක් එනවා ඔය තොල් පෙති අතරින් ගලාගෙන යන්නේ කුණු ඕජාව කුණු පණුව දැස් පියාගෙන රූපේ ඇත්ත නුවණින් දකින්න පිටුනේ දැන් දවස් 5ක් 6ක් ගිහිල්ලා දැන් මේ කුණු ගඟට වහ වැටුණු කැලේ ඉන්න සත්ත්වෝ සුසාන භූමිය අවට ඉන්න නරි ටික හිවල්ලු ටික කබරයෝ ටික ගමේ ඉන්න බල්ලු ටික මේ කුණු ගඟට වහ වැටිලා මෙතෙන්ට ඇවිල්ලා ඔබේ සීතල මල කඳ කෑලි කඩාගෙන තලු මරමරා රස විඳින හැටි මොනින් දකින්න මේ ඔබේම සුන්දර රූපයයි මේ මොහොතේ ඔබේ රූපය ඔබ තලු මරමරා රස විඳිනවා මේක මගේ ඇස මේක මගේ ඇසේ පස්සය මේක මගේ ඇසේ විඳින් තලු මරමරා ඇස රස විඳිනවා තලු මරමරා කන රස විඳිනවා මේ කනේ පස්සය කනේ විඳින් මේ සලායතන මගේ ආත්මය කියලා තලු මරමරා ඔබ රස විඳත් අද අනාගතයේ දවසක් එනවා ඔබේ සීතල මලකඳ කෑලි කඩාගෙන තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න තිරිසන් සත්තු දැස් පියාගෙන රූපේ ඇත්ත දකින්න අවසාන මේ තිරිසන් සත්තු මේ රූපය කඩාගෙන කාලා ඉවරයි පින්වතුනි ඉතුරු වෙලා තියෙන සුදු පැහැට සැකිල්ල දකින්න මේ ඔබේම සුන්දර ඇට සැකිල්ලයි තැන් තැන්වල මස් තැවරුණ තැන් තැන්වල ලේ තැවරුණ සුදු පැහැට සැකිල්ල නුවණින් දකින්න පින්වතුනි මේ ඇට සැකිල්ලට මොකද්ද උනේ අවසානයේදී මේ ඇට සැකිල්ලත් අර තිරිසන් සත්තු කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා හපහපා තලු මරමරා රස විඳින හැටි නුවණින් දකින්න මේ ඔබේ සුන්දර රූපයයි අවසානයේ ඇට සැකිල්ලත් කාලා ඉවරයි පින්වතුනි මොකද්ද අවසානයේ ඔබේ මේ සුන්දර රූපය සීතල මලකඳක් වෙලා අවසානයේ අර තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් බවට පත් වෙන හැටි වලින් දකින්න ඔබේ මේ සුන්දර රූපය අවසානයේ පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැඩමිලුන්ගේ ආහාරයක් බවට පත් වෙන හැටි වලින් දකින්න ඔබේ මේ සුන්දර රූපය අවසානයේ පවුලේ සුසාන භූමියේ ආදාහනාගාරේ දෙවි හලුවි අර සොහොන් පල්ලාතින් ඔබේ ඥාතීන්ට ලැබෙන මිනි අලු පිරිච්ච මැටි කලය සිහියට ගන්න. ඔන්න පින්වතුනි රූපේ අවසානය රූපේ ඇත්ත දැන් බුදුරජාණන් වහන්සේ ඇයි ඔබට මේ මරණානුස්සතිය දුන්නේ? ඇයි කායානුපස්සනාව දුන්නේ? මේ රූපේ ඇත්ත ඔබට කියලා දෙන්න. අවිද්‍යාව මේ ඇත්ත අපෙන් වහනවා. තෘෂ්ණාව මේ ඇත්ත අපෙන් වහනවා. ඇලීම් ගැටීම් මේ ඇත්ත අපෙන් වහනවා මේ ඇත්ත අපෙන් වහලා මේ රූපේ නිට්ටයයි ස්ථිරයි සුභයි ආත්මයි කියලා හැඟීම අපිට දෙනවා සාපින්තුනි අපි අවිද්‍යාවට රැවටිලා මොකද්ද කරන්නේ මේ රූපය මමයේ මගේ ආත්මය කියලා දකිනවා මේ ඇස මමයේ මගේ ආත්මය කියලා දකිනවා මේ ඇස තුල මා සිටිනවා මා තුල මේ ඇස තියෙනවා කියලා දකිනවා දැකලා එහෙන් රූප දකිනවා ඒවාට ඇලෙනවා ඒවාට ගැටෙනවා අකුසල් කරගන්නවා කණෙන් ශබ්ද අහනවා ඒවාට ඇලෙනවා ඒවාට ගැටෙනවා අකුසල් කරගන්නවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් දේවල් විඳලා ඒවට ඇලිලා ගැටිලා පින්වතුනි අපි අකුසල් කරගෙන අවසානයේ අර සුසාන භූමියේ ආදාහනාගාරෙන් අවසානයේ ඔබේ ඥාතියාට ලැබෙන මැටි කලේ අලු ගොඩ තුලි නිසා සතර පායට වැටෙනවා අන්න බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් ඔබට සතිය සීයයි ඇති කරන්නේ සතිය සීය ඇති කරලා දෙනවා සිල්පදයන් විදින්න යන මොහොතේ ඔබට සතිය සීය ඇති කරලා දෙනවා දෙයියනේ මේ මම සතුටු කරන්න යන්නේ මහා පොළවට පස් වෙන රූපයක් නේද මම මේ සතුටු කරන්න යන්නේ මේ කවදා හරි මැටි කලයක ලැබෙන අලු ටිකක් නේද මම මේ සතුටු කරන්න යන්නේ සුසාන භූමියේ පසට අයිති රූපයක් නේද ඉන්නතුනේ අකුසලයෙන් මිදෙනවා එයා දුස්සීලභාවයෙන් මිදෙනවා එයා ලෝභ දේශ මොහයන්ගෙන් මිදෙනවා එයා ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරනවා
කුසලයෙන් ශක්තිමත් කරද්දී නැවත නැවත කුසල් කරේ ඡන්දය ඇති වෙනවා. ඒ ඡන්දය පින්වතුනි ඔබට දීර්ඝායුෂ උදෙසා අවශ්‍ය ධර්මතාවය ඔබේ ජීවිතයට ලබා දෙනවා. එහෙම නැත්නම් ඔබ මේ මරණානුස්සතිය මේ කායානුපස්සනාව ජීවිතයට නොගත්තොත් ඔබ මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ මේ ඇස කවදා හරි කුණු ඕජාව කුණු පණුවන් නිලමැස්ස දාස් ගානක් වසා ගන්න ඇසක් කියලා ඔබ දකින්නේ මේ රූපය කවදා හරි නිලමැස්ස දාස් ගානක් වසා ගන්න රූපයක් කියලා ඔබ දකින්නේ ඒ නිසා මේක පිනවන්න ගිහිල්ලා ලෝභ දේශ මොහ වඩලා අකුසල් සිද්ධ කරලා පින්වතුනි අවසානයේ මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය අපි සතර අපායට අපි මැද දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙනුයි ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දුන්නේ. ඒ දුන්නේ පින්වතුනි අන්තවාදීව අනිත්‍ය වඩන්න නෙමෙයි. ඔබට අවශ්‍ය නම් රජකමට යන්න, සතර ඉද්ධිපාද වඩන්න, මරණකම් රජ වෙලා ඉන්න පුළුවන්. ඒකයි දහම. ඔබට අවශ්‍ය නම් ඉහළම වෘත්තියට යන්න, සතර ඉද්ධිපාද වඩන්න. පින්වතුනි දීර්ඝායුෂ ලබනකම් මේ පදවි තනතුරු දරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඔබ ව්‍යාපාරිකයෙක් නම් සතර ඉද්ධිපාදය වඩන්න, අකුසල් බැහැර කරන්න, දුස්සීලභාවය බැහැර කරන්න. ඔබේ ජීවිතයත් ලස්සන වෙනවා, ඔබේ ව්‍යාපාරයත් දියුණු වෙනවා. පාසල් දරුවා දක්ෂ නම් මේ අනිත්‍ය ජීවිතයට එකතු කරගන්න. පාසල් දරුවගේ අකුසල් යට වෙනවා, කුසල් මතු වෙනවා. එයාට අධ්‍යාපනයේ දැනීම් සකස් කළ දෙනවා. සාපින්ගතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ඔබලාට දීර්ඝායුෂ ලබා දෙන්න. ඒ නිසා සෑම උදෑසනකම ගෙදරින් එළියට පහිද්දී මොහොතක් මරණානුස්සතියේ හිත පිහිටන්න. බයක් නැතුව ගෙදර එන්න පුළුවන්. බයක් නැතුව ගෙදර එන්න පුළුවන්. මරණානුස්සතියේ හිත පිහිටන්න. එක මොහොතක් දැස් පියාගෙන ඔබේ රූපය මහ පොළවට පස් කරලා දකින්න. දැන් මෙතන ඉඳන් කොච්චරනම් මෙතන මේ 10000 ගාණක් ඉන්න තැනක් මේ සුන්දර වෙසක් තුන් පොය දවසේ මෙතන ඉන්න සෑම කෙනෙක් දිහා මම බැලුවොත් S2 පියාගෙන මට පේනවා 1000 ගාණක් මෙතන ඉන්නවා. නමුත් මේ 1000 ගාණම මම දකින්නේ ඔබේ විදර්ශනායෙන් ඔබෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභය මම ගන්නවා. ඔබෙන් ගන්න තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම ප්‍රතිලාභයක් තියෙනවා නම් ඔබලා සියලු දෙනා මුල් කොටගෙන ඒ ප්‍රතිලාභය මගේ ජීවිතේට මම ගන්නවා. මගේ ජීවිතේට මම ගන්නේ කොහොමද? මෙතන දැස් පියාගෙන මම දකින්නේ ඔබලා සියලු දෙනාම මහ පොළොවට පස් කරලායි. ඔබලා සියලු දෙනාගේ ආධ්‍යාත්මික රූපයන් බාහිර සතර මහා ධාතුවට මුහු කරලායි. සත්‍ය පුද්ගල සංඥාව නිරුද්ධ කරලායි. මම දැස් පියාගෙන ඔබත් මේ ශක්තිය ගන්න. ඔබ ඉදිරියේ ඔබට පේන මේ භික්ෂුව දිහා බලලා මේ භික්ෂුවගේ බණ හොඳයි, මේ භික්ෂුවගේ බණ නරකයි. එහෙම නැත්නම් මේ භික්ෂුව ඇත්ත කියන්නේ, එහෙම නැත්නම් මේ බොරුයි කියන්නේ. ඔය අන්තයන්ට යන්න එපා. ඔය වැඩක් නෑ. ඔය සෑම අන්තයක්මයි ලෝකෙට. ඒ ලෝකය කියන්නේ දුක, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව. ඒ නිසා ඔබ ඉදිරියේ සිටින භික්ෂුව දැකලා ඔබ හිතන්න ඕනේ හොඳද නරකද කියලා නෙමෙයි. හොඳ නරක දෙකමයි ලෝකයටයි, දුකටයි, සංස්කාරයන්ටයි, තෘෂ්ණාවටයි. ඒ නිසා ඔබ ඔතන ඉඳගෙන මෙතන වාඩි වෙලා ඉන්න භික්ෂුව මේ මැටි කලේ අලු ගොඩක් කරලා දකින්න. මේ පුටුව උඩ මැටි කලයක අලු ගොඩක් කරලා දකින්න. ඒක තමයි මේ භික්ෂුවගේ ඇත්ත යථාර්ථය. මෙතන වාඩි වෙලා ඉන්න භික්ෂුව මේ පවුලේ සුසාන භූමියේ පසට පස් කරලා ගොඩක් දකින්න. එවිට ඔබ මේ භික්ෂුව තුලින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. මේ භික්ෂුව තුලින් ඔබ උතුම් ධර්ම රත්නය දැක්ක වෙනවා. මේ භික්ෂුව තුලින් උතුම් සංඝ රත්නයේ අර්ථය ඔබ දැක්ක වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල වසර 2600 ගෙවුනට පස්සේ ඔබට පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින්න. මේ සුන්දර උදෑසන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින්න ඔබට පුළුවන්. මේ සුන්දර උදෑසන ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සවක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ මේ සියලු අර්ථයන් ඔබට දකින්න පුළුවන්.
අතීත මහා ආර්ය මහා සංඝ රත්නය නුවණින් දකින්න පුළුවන් කොහොමද? දැස් පියාගෙන ඔබේ රූපය මහ පොළවට පස් කරලා දකින්න. ඔබේ රූපය මහ පොළවට පස් කරලා දකින්න. ඔබේ ආධ්‍යාත්මික රූපය බාහිර සතර මහා ධාතුවට මුහු කරලා දකින්න උතන වාඩි වෙලා. ඒ ඔබ දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සී සද්ධර්මයයි. ඔබ දැස් පියාගෙන ඔබේ ඔය රූපය අර පවුලේ සුසාන භූමියෙන් අවසානයේ ලැබෙන මැටි කලයේ මිනි අලු ගොඩක් කරලා උතන දකින්න. උතන වාඩි වෙලා ඉන්නේ ඔබ නෙමේ. උතන වාඩි වෙලා තින්නේ මිනි අලු පුරෝතු කලයක්. ඒකයි ඇත්ත. ඒකයි ඇත්ත. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඇත්ත දකින්න. මගේ ආත්මය නෙමේ. මේක අවිද්‍යාව. ඔබේ රූපය දෙස බලන මෙන්න අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය නොදැනීමේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාර. ඒ සංස්කාරය හේතුවෙන් සකස් වෙන දැනීම. ඒ දැනීම හේතුවෙන් සකස් වෙනා වූ පස්සය. පස්සේ හේතුවෙන් සකස් වෙනා වූ විදීම. විදීම හේතුවෙන් සකස් වෙනා වූ තෘෂ්ණා. තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන උපාදානය. උපාදානය හේතුවෙන් සකස් වෙන භව ජාති ජරා ව්‍යාධි මරණ. පටිච්ච සමුප්පාද ධර්ම තුල ඔබේ ජීවිතය විසිරවල දකින්න. මේ මොහොතේ ඔබේ ජීවිතයේ අවිද්‍යාවේ පටන් ජාති ජරා ව්‍යාධි මරණ දක්වා පටිච්ච සමුප්පාද ධර්ම තුල ඔබේ ජීවිතය මේ මොහොතේ විසිරවල දැක්කොත් ඔබ මේ සුන්දර වෙසක් මංගල්‍ය දවසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක කෙනෙක් වෙනවා. මේ මොහොතේ උතුම් ධර්ම විනය ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ වන උතුම් ධර්ම විනය මේ සුන්දර උදෑසන සුන්දර ප්‍රයි මංගල්‍ය සිද්ධ වෙන උදෑසන මේ උතුම් ධර්ම විනය ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ ඔබ තුලින් දැක්ක වෙනවා සාදු කියන්නේ. පින්වතුනි දැන් පින්වතුන්ලා සීලයක් සමාදන් වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට ජීවිතේ අවංකවම මේ සිල්වත් ජීවිතයේ සද්ධාවෙන් සීලෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් ඥාන දර්ශනයන්ගෙන් පිරුණා වූ මේ ජීවිතය ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගන්න බලාපොරොත්තු වෙන මොහොතේ ඔබේ සීලේ අර්ථයන් අද දවසේ ශක්තිමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ සතර සීලයක් ගැන අපිට දේශනා කරනවා. පළවෙනි සීලය බුදුරජාණන් වහන්සේ හැටියට දේශනා කරන්නේ ගෝපාල සීලය. හොඳට තේරුම් ගන්න. ගෝපාල සීලය කියන්නේ ගෝපල්ලාගේ සීලය. කවුද මේ ගෝපල්ලා කියන්නේ? හරක් බලන පින්වතාටයි ගෝපල්ලා කියන්නේ. දැන් මේ ගෝපල දරුවා මොකද කරන්නේ? එයා අද ගිහිල්ලා හරක්ට හොඳට කන්න තියෙන තැනකට දානවා. දාලා යා කල්පනා කරන්නේ මොකද්ද? හෙට දවසේ මං හරක් ටික කොහාටද දක්වන්නේ? හෙට දවසේ කොහෙද හොඳට හරක්ට කන්න බොන්න වතුර තියෙන්නේ? හෙට දවසේ කොහෙද හරක්ට හොඳට හෙවණ තියෙන්නේ? හෙට දවසේ රැයට මං හරක් ටික කොහාටද ගාල් කරන්නේ? පින්වතුනි ගොපලු දරුවාගේ හිතන සිතුවිලි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝපාල සීලය ඔබේ ජීවිතයට අද දවසේ ගන්න එපා. සිල් සමාදන් වෙච්ච දවසට හොඳ තැන් හොයාගෙන යන්න එපා. හොඳින් දාන තියෙන්නේ කොහෙද ඒවා හොයාගෙන යන්න එපා. හොඳට යාළුවෝ හිත මිතුරු ටික ඥාතීන් ටික කොහෙද ඉන්නේ ඒක තැන් හොයාගෙන යන්න එපා. හොඳට පහසුවෙන් ඉඳගෙන හොඳට බණ අහන්න ඒ තැන් හොයාගෙන යන්න එපා. කොහෙද හොඳට බණ කියන හාමුදුරුවෝ ඉන්නේ හොඳ තැන් හොයාගෙන යන්න එපා. අද දවසේ හොඳ දේ ඔබ හොයන්න එපා. අද දවසේ ඔබ එහෙම හිතුවොත් ඔබ පින්වතුනි ගෝපාල සීලය ජීවිතයට ගත්ත කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගෝපාල සීලය කවදාකවත් ඔබට සම්මා සමාධිමත් හිතක් ඇති කරලා දෙන්නේ නැහැ. මොකද නිරතුරුව අපි මේ හොඳ දේවල් හොයන්නේ. යාළුවෝ ටික කොහෙද ඉන්නේ? නෑටි ටික කොහෙද ඉන්නේ? කතා කර ඉන්න පුළුවන් කොහෙද? වාඩි වෙලා ඉන්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ? හේතු වෙලා හොඳ නිඳ ගන්න තැනක් කොහෙද තියෙන්නේ? හොඳට දාන දෙන්නේ කොහෙද? හොඳට විලම්පස් දෙන්නේ කොහෙද? හොඳ දේවල් අද දවසේ හොයන්න එපා පින්වතුනි. මධ්‍යම ප්‍රතිපදාව තුළ ලැබෙන දේ සතුටු වෙන්න. මාසයකට එක දවසයි සිල් සමාදන් වෙන්නේ.
අද මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවස නිසා සමහරට අවුරුද්දට එක දවසක් සිල් සමාදන් වෙන පින්වතුන්ලා මෙතන ඉන්න පුළුවන්. ඒ නිසා ඔබේ ඔය සුන්දර ජීවිතය අද සැබවින්ම සීලයට පූජා කරන්න. අද සැබවින්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. අද සැබවින්ම මේ උතුම් ධර්ම රත්නයට පූජා කරන්න කොහොමද? ගෝපාල සීලයට යන්න එපා. ගෝපාල සීලයට යන්න එපා. හොඳ හොඳ දේවල් හොයන්න එපා. හොඳ හොඳ තැන් හොයන්න එපා. හොඳ හොඳ හිතවතුන් යාළුවෝ කැම බීම හොයන්න එපා. ලැබෙන දේ සතුටින් පිළිගන්න. මධ්‍යස්ථ සිතෙන් පිළිගන්න. අන්න ගෝපාල සීලය. ඒ නිසා ගෝපාල සීලය බැහැර කරන්න කොහෙවත් ගන්න එපා. අදින් පස්සේ ඔබ ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න ගියත්, ගමේ ආරණ්‍ය සිල් සමාදන් වෙන්න ගියත් පින්වතුනි ගෝපාල සීලයට යන්න එපා. දෙවැනි සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිගණ්ඨ සීලය. මොකද නිගණ්ඨ සීලය? දැන් නිගණ්ඨලාගේ සීලයක් තියෙනවා. ඒගොල්ලන්ගේ සීලය මොකද්ද? ඒගොල්ලෝ අද නිරාහාරව ඉන්නවා. හෙට වතුර බහැලා ඉන්නවා. අනිද්දා නිර්වස්තව ඉන්නවා. ඊළඟ දවසේ අවුව තපිනවා. ඊළඟ දවසේ කුලක වාඩි වෙලා ඉන්නවා. පින්වතුනි එක එක භූතයන් රකින්නවා සීලය හැටියට. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද දවසේ ඔබ නිගණ්ඨ සීලයන්ට යන්න එපා. එක එක භූතයන් ජීවිතයට ගන්න එපා. දැන් සමහරු කියනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ශ්‍රී ලංකාවේ, බුද්ධත්වයට පත් වුනේ ශ්‍රී ලංකාවේ, පිරිනිවන් පෑවේ ශ්‍රී ලංකාවේ. මේවා වැරදි පුත. මේ වැරදි පුත වලට යන්න එපා. තව කෙනෙක් කියනවා නිවන් දකින්න නම් සීලය අවශ්‍ය නැහැ. නිවන් දකින්න නම් සමාධිය අවශ්‍ය නැහැ කියලා. පින්වතුනි මේ වැරදි වෘතයන්ට යන්න එපා. ඔබ එකම ඔබේ සීලය ඔබ අද සමාදන් වුණා වූ උත්තම උපෝසථ සීලය. උත්තම උපෝසථ සීලය තුළ ඔබේ ජීවිතය පිහිටව ගන්න. මේ උතුම් චතුරාර්ය සත්‍යය තුළ ඔබේ ජීවිතය පිහිටව ගන්න. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔබේ ජීවිතය පිහිටව ගන්න. වැරදි වෘතයන්ට යන්න එපා. අද ඔබ ජීවිතයෙන් සුරකින එකම සීලය උතුම් තෙරුවන් සරණින් පෝෂණය වෙන මේ උතුම් උපෝසථ අට්ඨාංග සීලයයි. ඒ උතුම් උපෝසථ අට්ඨාංග සීලය තුළ ඔබ ශක්තිමත් වෙන්න. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න. අන්න සීල බුද්ධයන්ට ඔබ යන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ සීලය තරයේ ප්‍රතික්ෂේප කරනවා. හොඳට තේරුම් ගන්න. එනම් ගෝපාල සීලය ප්‍රතික්ෂේප කරන්න. නිගණ්ඨ සීලය ප්‍රතික්ෂේප කරන්න. වැරදි වෘතයන්ට යන්න එපා. එකම සීලය ඔබේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ උපෝසථ අට්ඨාංග සීලය, මේ උතුම් චතුරාර්ය සත්‍යය, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිගණ්ඨ සීලය බැහැර කරන්න. ගෝපාල සීලය බැහැර කරන්න. තුන්වෙනි සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම සීලය. බ්‍රහ්ම සීලය බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලය බ්‍රහ්ම සීලය. කවුද මේ බ්‍රහ්මයා කියන්නේ පින්වතුනි? රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ වගේම අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල අනාගාමී බ්‍රහ්මතල වල බ්‍රහ්මයෝ දෙන්නේ කොතනකවත් එකට කතා කර නැහැ. එකට කතා කර බ්‍රහ්මයෝ නැහැ. බ්‍රහ්මයෝ රංචු ගහිලා නැහැ. ඉන්නතුනේ දැන් දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල මිනිස්සු රංචු වශයෙන් ජීවත් වෙන්නේ කණ්ඩායම් වශයෙන්. බ්‍රහ්ම ලෝකවල එහෙම නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ කොහෙවත් බ්‍රහ්මයෝ දෙන්නේ එක තැන කතා කර නැහැ. එයි මේ බ්‍රහ්ම ලෝකවල ඉන්න සෑම බ්‍රහ්මෙක්ම ධ්‍යාන සුවයෙන් පසු වෙන්නේ. එරමිනියා ගොතාගෙන ධ්‍යාන සුවයෙන් අනාගාමී බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩන විදර්ශනා සුවයෙන් පසු වෙන්නේ. දෙන්නේ එක තැන කතා කර නැහැ. අන්න පින්වතුනි බ්‍රහ්ම සීලෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද දවසේ ඔබ බ්‍රහ්මෙක් වෙන්න. අද දවසේ ඔබ බ්‍රහ්මෙක් වෙන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල ඔබට පුළුවන් අද දවසේ ඔබේ ජීවිතය බ්‍රහ්ම ජීවිතයක් බවට පත් කරගන්න. ඔබට පුළුවන් අනාගාමී බ්‍රහ්මෙක් වෙන්න අද දවසේ. ඔබට පුළුවන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මෙක් වෙන්න අද දවසේ. මොනසා සුන්දර දහමක්ද? මොනසා සුන්දර දහමක්ද? එහෙනම් ඔබ අර ගෝපාල සීලය අයින් කරන්න. නිගණ්ඨ සීලය අයින් කරන්න. ඒවා ප්‍රාථමික සීලයන්, දෘෂ්ටිගත සීලයන්. ඔබ බ්‍රහ්ම සීලයට එන්න. අද දවසේ එකලාව ඉන්න. මාසෙකට එක දවසයි සිල් සමාදන් වෙන්නේ.
සමහරව අද වෙසක් පුරපසළොස්වක පොය දවසේ අවුරුද්දට එක දවසයි. අද දවසේ එකලාව ඉන්න. අද මේ සුන්දර උදෑසන ඔබ අදිෂ්ඨානයක් කරගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍යය අපිට දෙන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට දෙන්න. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා හිතන්න. අර මහා සාගරයේ සිහියට නගා ගන්න. ඒ මහා සාගරයේ ජලය එකම රුධිර සාගරයක් කරන්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ උතුම් චතුරාර්ය සත්‍යය උදෙසා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා බෝධිසත්වයින් දන් දුන්නා වූ රුධිර සාගරයයි පින්වතුනි. එවන් මහා රුධිර සාගරයක් දන් දුන්න ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ රැකවරණය අපිට දුන්න. මේ සීලේ රැකවරණය, විදර්ශනාවේ අවබෝධාත්මක රැකවරණය අපිට දුන්න ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මං අද එකලාව බ්‍රහ්මෙක් වෙනවා. මං අද එකලාව බ්‍රහ්මෙක් හැටියට ජීවත් වෙනවා. අනිත් කෙනා මොනවා කළත් මට ප්‍රශ්නයක් නැහැ. අනිත් කෙනා කතා කළාට මට ප්‍රශ්නයක් නැහැ. අනිත් කෙනා ඇවිදෙත් ඉන්නට මට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක්කනා යාළුවෙක් කතා කළාට මට ප්‍රශ්නයක් නැහැ. මම බුදුරජාණන් වහන්සේට අද දවසේ මගේ බ්‍රහ්ම ජීවිතය පූජා කරනවා කියන දෙන්න පින්නතුනේ. අන්න බ්‍රහ්ම සීලය අද දවසේ එකලාව ඉන්න බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු මේකයි. ඔබ මේ සීල සමාදන් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පින්වතුනි සම්මා ඥානයන්ට, සම්මා විමුක්තියට ඔබ පෙර පුහුණුව ලබනවා. සම්මා සමාධියට ඔබ පෙර පුහුණුව ලබනවා. අපි කවදා හරි උතුම් රහත් ඵලය අවබෝධ කරගන්න නම් පින්වතුනි අපේ ජීවිතේ මරණයට දාන්න ඕනේ. අපේ ජීවිතේ මරණයට දාන්න ඕනේ. මරණයට දාලයි අපි කවදා හරි රහත් ඵලය අවබෝධ කළොත් අවබෝධ කරන්නේ. ජීවිතේ මරණයට දානවා කියන්නේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥානය කෙරේ තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් අපි අතහරින්න ඕනේ. ජීවිතයේ කෙරේ තියෙන තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් අතහරින්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් අවබෝධයෙන් අතහරින්න ඕනේ. එහෙනම් කවදා හරි දවසක මේ තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් අවබෝධ අතහැරෙන්න නම් අද දවසේ ඔබ ඊට පුහුණු වෙන්න. අද දවසේ මේ කරන්නේ අපි ඊට පුහුණු වෙනවා. පසළොස්වක පොයේ දවසක් තුලින් අපි කරන්නේ අපේ අනාගත සම්මා ඥානය, සම්මා විමුක්තිය උදෙසා. පින්වතුනි අපි පුහුණු වෙනවා. ඒ නිසා අද දවසේ ඔබ නිවන උදෙසා ජීවිතය පරිත්‍යාග කරන කෙනෙක් බවට පත් වෙන්න. සම්මා ඥාන, සම්මා විමුක්තිය උදෙසා ඔබේ ජීවිතය පරිත්‍යාග කරන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? අද දවසේ මම බ්‍රහ්ම සීලය තුල ඉන්නවා. බ්‍රහ්ම සීලය තුල රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෝ යම්සේද සමාධිමත් හිතෙන් ධ්‍යාන සුවයෙන් ඉන්නේ. මම ඒ වගේ ධ්‍යාන සුවයෙන් අද ඉන්නවා. අනාගාමී බ්‍රහ්මවත් කලබල ඉන්න බ්‍රහ්මයෝ කොහොමද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා සුවයෙන් ඉන්නේ. මම එහෙම විදර්ශනා සුවයෙන් අද ඉන්නවා. මොනසා සුන්දර ධර්මයක්ද මේ රටේ අද සීල් ගත්ත හැම කෙනෙක්ම බ්‍රහ්ම සීලයට ආවොත් හෙට දවස මේ රට කොයිතරම්නම් ආලෝකමත් වේවිද? මුතුනේ හිතන්න. මොකද මේ වැඩෙන කුසල් ශක්තිය, මේ වැඩෙන අයෝමය විදර්ශනාමය කුසල් ශක්තියට මේ සමාජය උඩු යටිකුරු කරන්න පුළුවන් පින්වතුනි. ඒ ශක්තිය මේ ශාසනය තුල තියෙනවා, මේ ධහම තුල තියෙනවා. නමුත් කවුරුත් ඒ ධහම ගන්නෙ නෑ. කවුරුත් ඒ ධහම ගන්නෙ නෑ. ඒ නිසා ඔබ ගන්න ඔබේ ආරක්ෂකයා ඔබ වෙන්න. වෙන ආරක්ෂකයෙක් අපිට නෑ. ඔබේ ආරක්ෂකයා ඔබ වෙන්න. ඔබේ නිවන් මාර්ගයේ තීරකයා ඔබ වෙන්න. අද දවසේ බ්‍රහ්ම සීලෙට එන්න. එකලාම ඉන්න. අනිත් අය ගැන හිතන්න එපා. කතා කරනවා තමයි, ඇවිදිනවා තමයි ඒක ලෝකය. ඒක ලෝකය. ලෝකයේ ස්වභාවය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවියෝ හොයනවා. සිල්ගත් දවසෙත් ඇවිදිනවා, සිල්ගත් දවසෙත් කතා කරනවා, සිල්ගත් දවසෙත් හොඳ දේවල් වෙනවා. ගැටෙන්න එපා. ඒක තමයි ලෝකය. ඒකෙන් තොර ලෝකයක් බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයේ ස්වභාවය ජාති ජරා ව්‍යාධි මරණ. සිල්ගත් දවසෙත් හොඳ දේවල් හොයන කෙනෙක් දැක්කොත්, ඇවිදින කෙනෙක් දැක්කොත්, කතා කර සතුටු වෙමින් ඉන්න කෙනෙක් දැක්කොත් හිතන්න
මේ ජාති ජරා ව්‍යාධි මරණ හිතන පිරිසයි කියන්නේ. ඒවා හොයන පිරිසක්. පින්වතුනි එහෙනම් ඔබ මේකෙන් මිදෙන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරලා අපි ඇවිල්ලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක්. තාම ඔබටත් මට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙන්න බැරි වුණා. බිම්බිසාර රජතුමා රටක් පාලනය කළ සෝවාන් වුණා. අනේපිරි සිටුතුමා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලා සෝවාන් වුණා. විසාකාව තරුණ දියණියක් වෙලා සෝවාන් වුණා. ඔබත් මාමත් තාමත් ප්‍රමාදයයි අපි පුහුණු වෙන්නේ නැහැ. පසළොස්වක පොහොය දවසේ සිල් සමාදන් වෙනවා නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ දවස නිවන උදෙසා පුහුණු වෙන දවසක් බවට පත් කරගන්න. සම්මා ඥාන සම්මා විමුක්තිය පුහුණු කරන දවසක්. සාද දවසේ ඔබේ ආරක්ෂාව උදෙසා, ඔබේ අනාගතය උදෙසා, ඔබේ නිවන උදෙසා, ඔබේ නිදහස උදෙසා, ඔබේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් නිදහස උදෙසා බ්‍රහ්ම සීලය ගන්න. අර නිබට සීලයන්ට යන්න එපා. නිගණ්ඨ සීලයට, ගෝපාල සීලයට යන්න එපා. ඒක ලෝකේ ප්‍රාථමික මිත්‍යා දෘෂ්ටික සීලයන්. ඒවා ජීවිතේට වැද්ද ගන්න එපා. අද දවසේ ඔබ බ්‍රහ්ම සීලයට එන්න. බ්‍රහ්ම සීලය අන්න බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. බ්‍රහ්ම සීලයටත් වඩා එහා ගිය සීලයක් තියෙනවා පින්වතුනි. අන්නේ සීලය ආර්ය සීලය. ආර්ය සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේලා ආරක්ෂා කරන සීලය. ආර්ය සීලය කියන්නේ අතීතේ රහතන් වහන්සේලා ආරක්ෂා කරපු සීලය. ආර්ය සීලය කියන්නේ අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් ආරක්ෂා කළා වූ සීලය. අද ඔබට පුළුවන් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න తాවකාලිකව. අද ඔබට පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයේ රකින්න ආර්ය සීලයට ඔබේ ජීවිතය ගන්න. මේ කොයිසා සුන්දර දහමක්ද? කොයිසා විවෘත ඒහි පස්සික දහමක්ද? කොයිතා ඕපනයික දහමක්ද? තමා තුලින් තමා වඩන දහමක්ද? වැඩෙන දහමක්ද? ජීවිතයට දරා ගන්න දහමක්ද? ජීවිතය තුලින් ක්‍රියාත්මක වෙන දහමක්ද? අද දවසේ ඔබට පුළුවන් ආර්යයන් වහන්සේ නමකගේ සීලයට එන්න. ඒ කොහොමද එන්නේ? මුලින් ඔබ බ්‍රහ්ම සීලයට එන්න ඕනේ. බ්‍රහ්ම සීලයට ඇවිල්ලා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨානය වඩන්න. ඒ සමාධිමත් හිතෙන් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකින්න. ආදි සීලය බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළා වූ සීලය. රහතන් වහන්සේලා ආරක්ෂා කළා වූ සීලය. සෝවාන් උත්තමයා තුලින් රැකෙන සීලය. අද දවසේ බ්‍රහ්ම සීලයට හිත අරගෙන එකලාව වාඩි වෙලා එකලාව සක්මන් කරමින් පින්වතුනි එකලාව සකස් කරගත්තා වූ සම්මා සමාධිමත් හිතෙන් මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. මේ ඇස අවිද්‍යාවෙන් උපන් ඇසක්. මේ ඇස අවිද්‍යාව නිරෝධයෙන් නිරුද්ධ වෙන ඇසක්. මේ ඇස හේතුවෙන් සකස් වෙන ජාති ජරා ව්‍යාධිය දකින්න. දකිමින් ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න. මේ සලආයතනය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න. මේ සලආයතනය කවදා හරි පවුලේ සුසාන භූමියේ පසටයි අයිති කියන කාරණේ දකින්න. ඒ දකින්න පින්වතුනි අකුසලයෙන් මිදෙන්න මුලින්ම අපි නිවන් දකින්න ඉස්සෙල්ලා අකුසලයෙන් මිදෙන්න ඕනේ. දුස්සීලභාවයන්ගෙන් මිදෙන්න ඕනේ. ලෝභ දේශ මොහයන්ගෙන් මිදෙන්න ඕනේ. ඒ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ ඔබලාට දෙන්නේ. ඒ නිසා ජාතියක් හැටියට අපි සමස්ත ජාතියම දවසින් දවස කඩා වැටෙන දිශාවට අසමගිය වැඩිවෙන දිශාවට සමාජය ගමන් කරනවා. අපිට පේනවා ඒ නිසා පින්වතුනි මේකට එකම විසඳුම දහම තුල පමණයි තියෙන්නේ. දහම තුල පමණයි. සක්‍ර දෙවියන් ඇවිල්ලා මේ රටේ නායකත්වය ගත්තත් දහම උපයෝගී නොකරගත්තොත් වැටෙන රට වැටෙනවාමයි. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ජයග්‍රහණය මේ දහම තුලයි තියෙන්නේ. ඒ නිසා මේ දහම තුලින් සමාජයට ජයග්‍රහණ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් ඔබ දක්ෂ වෙන්න ඔබේ ජීවිතය මේ දහම තුලින් ජයග්‍රහණය කරන්න. ඒ නිසා මේ උත්තම සීලයක් ජීවිතයට ගත්ත දවසේ පින්වතුනි ඒ සීලය ආර්ය සීලයක් බවට පත් කරන්න. රහතන් වහන්සේලා රකින්න සීලයක් බවට පත් කරන්න ඔබ පින්වතුනි ආර්ය සීලෙ වෙන්න. දැස් පියාගෙන මේ සීලේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න.
අපි කවදා හරි උතුම් සෝවාන් ඵලයට පත් වෙන දාට අපි තුල කාරණා තුනක් වැඩෙන්න ඕනේ. එක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. දෙක සද්ධාව අචල සද්ධාවක් බවට පත් වෙන්න ඕනේ. තුන සීලය ආර්ය සීලයක් ඇටියට අපි තුල වැඩෙන්න ඕනේ. ආර්ය සීලයක් ඔබ තුල වැඩෙද්දී ඔබ රකින්න සිල්පදයට ඇලෙන්නේ නැහැ පින්වතුනි. අද අපි මොකද කරන්නේ? සිල්පද රැකලා මම සිල්පද ආරක්ෂා කළා කියලා ඒ සීලෙට ඇලෙනවා. ඇලිලා ලෝභ දේශ මොහය ගන්නවා. සිල්පදයක් බිඳුනොත් ඒ බිඳෙන සිල්පදයට ගැටෙනවා. ගැටිලා ලෝභ දේශ මොහය ගන්නවා. අවසානයේ පින්වතුනි අපි මේ මොකද්ද කරලා තියෙන්නේ? රකින්න සිල්පදයක් බිඳෙන සිල්පදයක් දෙකම ලෝභ දේශ මොහයන් උදෙසායි අරගෙන තියෙන්නේ. මෙන්න අවාසනාව ඔබ බලන්න. ඔබ රකින්න සිල්පදේ නිසා ඔබ ලෝභ දේශ මොහය ඇති කර ගන්නවා. මම සිල්වත් කියන තැන ඉඳන් අනුසීලෙන් දුර්වලයි කියන තැන ඉඳන් සිල්පදයක් බිඳෙද්දී ඔබ ගැටෙනවා. දෙපැත්තෙන්ම තෘෂ්ණාවයි වැඩෙන්නේ. දෙපැත්තෙන්ම ඇලීම් ගැටීම් වැඩෙන්නේ. එතන ආර්ය සීලයකට අපේ සීලය යන්නේ නැහැ. සීලය යන්නේ නැහැ. ඔබ අද මෙතන එකලාව වාඩි වෙලා බ්‍රහ්ම සීලය තුල ඉඳලා මුළු ජීවිතේම ආවර්ජනය කරන්න අතීතේ පටන් මුළු ජීවිතේම ආවර්ජනය කරලා මුළු ජීවිත කාලය පුරාවට ඔබ රැක්කා වූ සෑම සිල්පදයක්ම සිහියට නගා ගන්න. ඒ සෑම රැක්කා වූ සිල්පදයක් තුළින් සකස් වෙන සෑම කුසල් සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න. බැඳෙන්න එපා. ඒ වගේම ඔබ මුළු ජීවිත කාලෙටම හිත යොමු කරන්න. විදුනා වූ සිල්පද සියල්ල මතකෙට ගන්න. ඒ විදුනා වූ සිල්පද සියල්ල මතකෙට අරන් ඒ විදුණු සිල්පද තුලින් රැස් වුණා වූ අකුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. අන්නාර සීලය ඔබ රැක්ක සිල්පදයට ඇලෙන්නෙත් නැහැ. විදුණ සිල්පදයට ගැටෙන්නෙත් නැහැ. ඇලීම ගැටීම දෙකම තෘෂ්ණාව යම් තැනකදී එතන ජාති ජරා ව්‍යාධි මරණය නිසා තෘෂ්ණාව සිදෙන්න ඕනේ ආර්ය ගණයට එන්න නම්. ඒ නිසා ඔබ අද දවසේ බ්‍රහ්ම සීලයට හිත අරගෙන ඒ බ්‍රහ්ම සීලය තුළින් පින්වතුනි මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකින ආර්ය සීලයට එන්න. දැස් පියාගෙන නුවණින් දකින්න. මේ සමාදන් වුණා වූ සිල්පද 8 ආරක්ෂා වෙන්නේ, මේක වැඩෙන්නේ, මේක ප්‍රවර්ධනය වෙන්නේ රූපය ඇසුරු කරගෙනයි සිල් සමාදන් වුනේ. රූපය ඇසුරු කරගෙනයි සීලය වැඩෙන්නේ. රූපය ඇසුරු කරගෙනයි සීලය ආරක්ෂා වෙන්නේ. දැස් පියාගෙන රූපය කායानुපස්සනාවෙන් දකින්න. දැන් වෙලාව ආවර වෙන්නේ මම කෙටියෙන් ඉතුරු ටික කියනවා. දැස් පියාගන්න. උදේ සමාදන් වුණා වූ සීලය හොඳට සිහියට නගා ගන්න. මේ සීලය සමාදන් වුණේ රූපය ඇසුරෙන්. මේ සීලය ආරක්ෂා වෙන්නේ රූපය ඇසුරෙන්. මේ සීලය වර්ධනය වෙන්නේ ප්‍රවර්ධනය වෙන්නේ රූපය ඇසුරෙන්. මේ සීලය කැඩුනත් විදුනත් කැඩෙන්නේ රූපය මුල් කරගෙනයි. දැස් පියාගෙන රූපය කායානුපස්සනාවෙන් දකින්න. දැස් පියාගෙන ඔබේ රූපය අට්ඨික සංඥාවට ගන්න. මනසින් ඔබේ රූපය මස ගලවලා අයින් කරන්න. සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. සුදු පැහැට සැකිල්ල දැන් ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් පේන්න ඕනේ. දැන් ඔබේ රූපය ගලවලා ඔතන මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා සංඥාවක් නෑ. මොකද රූපය ගලවලා ඇට සැකිල්ලක් තියෙන්නේ. ඔබ මනෝමය රූපයකින් ඇට සැකිල්ල දිහා බලන්න. මම කියන රූපේ නෙමෙයි දැන් මම රූපය ගලවලා ඔතන තියෙන ඇට සැකිල්ල. ඔබ මනෝමය රූපයක් මවාගෙන ඔය ඇට සැකිල්ල දිහා බලන්න. දැන් ඔබට ඔබේ ඇට සැකිල්ල හොඳින් අරමුණු වෙන්න ඕනේ. ඔබට ඔබේ ඇට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න භික්ෂුවගේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. දැස් පියාගෙන මේ භික්ෂුවගේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා මෙතන වාඩි කරලා තියෙන්නේ සුදු පැහැ ඇට සැකිල්ල. දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇහුනොත් ඇසුනා කියන තැනින් අයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිලි ආවොත් දැනුණා කියන තැනින් සිතුවිලි අයින් කරන්න.
එකම සංඥාව අට්ටික සංඥාවයි. දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙනවා. ඔබේ ඇටසැකිල්ලයි මේ පුටුවේ වාඩි කරලා තියෙන ඇටසැකිල්ලයි. ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට මෙතන වාඩි වෙලා ඉන්න මේ දාස් ගානක් දෙන අට්ටික සංඥාවෙන් දකින්න. ඉන්නතුනේ වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ වාඩි කරලා තියෙන ඇටසැකිල්ලක්, පොඩි ඇටසැකිල්ලක්, ලොකු ඇටසැකිල්ලක්, වටා පිටාවේ ඇටසැකිලි දාස් ගානක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුනා කියන තැනින් ශබ්ද අයින් කරන්න. දැන් ඔබට මේ වටා පිටාව සියල්ලම ඇටසැකිලි ගොඩක්. ඔබට මේ වටා පිටාව අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් දකින්න. මේ බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්. මිනිස් සංඥාව නිරුද්ධ වෙලා බස්නාහිර පළාතේ ලක්ෂ ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. දැන් ඔබට මුළු බස්නාහිර පළාතම එකම ඇටසැකිලි ආයක්. ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ශ්‍රී ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර දකුණ වයිඹ බටහිර බස්නාහිර සබරගමුව වූ මේ මුළු ලංකාවම දැන් ඔබට ඇටසැකිලි ආයක්. කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි ඇටසැකිල්ලක්. මුළු ලංකාවම ඇටසැකිලි ආයක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. දැන් ඔබට මුළු ශ්‍රී ලංකාවම ඇටසැකිලි ආයක් පින්වතුනි. ඔබට මුළු ශ්‍රී ලංකාවම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න. ආසියාව, මැද පෙරදිග, අප්‍රිකාව, බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම දැන් ඔබට ඇටසැකිලි ආයක්. කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. මනුස්ස ලෝකෙන් මනුස්ස සංඥාව නිරුද්ධ වෙලා මුළු ලෝකෙම එකම අට්ටික සංඥාවක් ඇටසැකිලි කෝටි ගාණක්. ඔබට මුළු ලෝකෙම ඇටසැකිලි කෝටි ගාණක් දැන් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. දැනුණා කියන තැනින් හිත අයින් කරන්න. බාහිර ශබ්ද වලට එන්න දෙන්න එපා. ඇසුණා කියන තැනින් ශබ්ද අයින් කරන්න. දැන් ඔබට මුළු ලෝකෙම ඇටසැකිලි ආයක්. ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙන මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා, පිනිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා, පිනිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ශ්‍රී ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඔය සුන්දර රූපය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා, බිඳිලා, විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලක් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මීට වසර 2600කට පෙර ආතුව ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න.
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය අද වගේ දවසක පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටින් මොනින් දකින්න. පින්වතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපයක් පිරිනිවන් මංචකේ විසිරීලා තිබ්බ පූජනීය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකිමින් සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න සාදු කියන්නේ. පින්වතුනි මේ මොහොතේ මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පොය දවසේ අපිට මේ පින්කම සඳහා ආරාධනයන් සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලේෆ්ටිනන්ට් ජනරාල් ලසන්ත රොජ්ජුගු මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර ආඥාපති මෙන්ම යුද්ධ හමුදා බෞද්ධ මාර්ග මණ්ඩලයේ සභාපති මේජර් ජනරාල් ටිරල් ද සිල්වා පින්වත් මැතිතුමන් අපිට මේ සඳහා ආරාධනා කළා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම සමත විදර්ශනා කුසල් ධර්මයක්ම ඒ පින්වත් ජනරාල් ටිරල් ද සිල්වා මැතිතුමන්ට ඒ වගේම ලේෆ්ටිනන්ට් ජනරාල් ලසන්ත රොජ්ජුගු පින්වත් යුද හමුදාපතිතුමන්ට මුලින්ම මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න පින්වත් මැතිතුමා ඒ වගේම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් පින්වත් දිනේෂ් උඩුගම මැතිතුමා සහ මේ පින්කම් මාලාව සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාසන්තා බලකායේ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂි හා පශු සම්පත් බලකායන්ගේ රෙජිමේන්තු අධිපතිවරුන් ඇතුළු සියලුම නිලයන් දරන සියලුම පින්වත් මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස මේ උතුම් සමත විදර්ශනා ධර්මයේ හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ යුද හමුදා පන්සලට මාව ආරාධනා කළ මුලින්ම ගෙන්නගත්තේ අපේ මේජර් ජනරාල් දිනේෂ් උඩුගම් මහත්තයා. ඒ නිසා මෙවැනි පින්කම් උදෙසා මම මෙතෙන්ට වඩින්නත් මුල් වෙන මේ මහත්තයා. ඒ නිසා මේ මහත්තයාට මම නැවතත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා දීර්ඝායුෂ සැලසෙන්න කියලා. ඒ වගේම කල්යාණ මිත්‍රභාවයේ සහ සම්බන්ධ වෙන අනිකුත් සියලුම යුද හමුදාවේ සියලුම නිලයන්ට අයිති පින්වත් මහත්ම මහත්මීන්ට ඒ වගේම අද දවසේ උතුම් උපෝසථ සීලයන් සමාදන් වෙලා ඒ උතුම් තෙරුවන් උදෙසා ජීවිත පූජා කරමින් ගත කරන සියලුම පින්වත් මහත්ම මහත්මීන් දුවා දරුවන් සියලු දෙනාට දැකබලා සතුටු වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් විය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල තාත්තලා චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිසාවෙන් තමන්ගේම දැකින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම රට ජාතිය ආගමේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා මේ රට නිදහස් කරගත්ත ත්‍රස්තවාදී ව්‍යාපාර වලින් මේ රට නිදහස් කරගත්ත සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඒ යුද්ධය නිසා මිය පරලොව ගිය සියලුම පින්වත් රණවැදු පින්වත් මහත්ම මහත්මීන්ට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මිය පරලොව ගිය සියලුම රණවැදු පින්වත් මහත්ම මහත්මීන්ට පරලොව ජීවිතේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා. පරලොව ජීවිතේ වර්ණය සැපේ බලය ප්‍රඥාව පිණිසම මේ පින් හේතු වේවා කියලා පින්වතුල්ලා නමින් මියගිය දයාබර අම්මල තාත්තලා චිල සීයල ඇතුළු සියලුම යුද හමුදාවේ නිලයන්නේ මියගිය සියලු දෙනාගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു.
ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශාස්ත්‍රීය භාවයටපත් වේවා, සෞභාග්‍යමත් භාවයටපත් වේවා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය चिराग कालයක් ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නය නිදුක්ව නිරෝගීව සිල්වත් භාවයෙන් යුතුව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. එත්තා වචාච අම්මේහි කියලා. එත්තා වචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා වචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ පුත්‍රානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා වචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. මා සමග ශබ්ද නගලා කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේ සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ උජුක සූචුක සුවචෝ චස්ස බුදුවනති මානේ සන්තස්ස කෝත සුපරෝච අපවිච්ඡෝච සංකේන්ද්‍රයෝ ච නිපකෝච අපගම්පෝ කුලේසු අනිනුකිත්තෝ නච කුජ්ජං සමාචරේ කිංචේන වින්නෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාපේමිනෝ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේති පාන භූතං මේතතා තාපරාවා අනකසේ සාදීගාවා යේපාන මජ්ජිමා රස්ස කානුක තූලා දික්ඛාවා ඒව අද්දික්ඛා ඒච දුක්ඛේ වසන්ති අවිදුක්ඛේ භූතාවා සම්භවේ. සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තාන පෙරෝ පරන්ති කොබ්බේත නාති මන්නේත කත්ත දිනං කන්තේ ව්‍යාරෝසනා පටිග ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝත සම්බාධං අවේරං අසපත්තං දිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාමතස්ස මිගද මිද්දෝ ඒතං සතින් අදිස්සේ ब्रह्ममेतं विहारं इदमा उदितिं च अनुप्रदम्य शीलभागस्सनेन सम्पन्नो कामेषु विनय्यते नैयातु गब्बसेयं पुनरेहि दीयेतेन सत्यवक्तेन सद्दिते होतु सब्बदायितेन सत्यवक् सब्बरोगो विनश्यतु एतेन सत्यवज्जेन होतु ते जयमङ्गलं तन्नं करो महावीरो मेदं करो महान् शरणं करो लोकैतो दीपं करो ज्योतिन्दरो कोण्डन्यो धनपामुक्को मङ्गलो पुरिसासभो सुमना सुमना
Revato Rativardhano Sobhito Guna Sampannyo Anomedassi Janottamo Paduma Lokatmajjoto Naredo Varasa Paduma Sattasaro Sumedo Agge Pudgalo Sujato Sabbelo Kaggo Piedassi Narasa Addedassi Karuniko Dhammedassi Kamonudo Siddhatto Semono Kirtisso Varade Kusso Varade Sambuddho Vipassi Janupemo Siki Sabbelito Satta Vissado Sukadaya Kokakusando Satteta Ona Geminora Nandevo Kassepo Siri Sampanno Gotemo Sakya Pungevo Te Sansatjene Kanti Mette Balene Cepe Pitanga Kurakkantu Arogene Sugene Chati Ekene Satchavat Sattite Otu Sabbedai Tena Satchavaccene Sabberogo Vinassedu Etene Satchavaccene Otu Te Jaya Mangalam Virupakke Ime Mittam Mittam Hirapati Ime Jabhya Putte Ime Mittam Mittam Vanna Gotamake Apadake me mettam mettam dipadake me chaturpade me mettam mettam bahupade me mamang apadako me mamang insi dipadako mamang chaturpado insi mamang insi bahupade Sabbe satta sabbe kana sabbe bhuta ca kevala sabbe bhadrani passantu ma kanchi papa appamano buddho appamano dhammo appamano sangho appamane vantani sirinsapani aiviccika satapadi unnara Sargo Mosika Kata Me Rakka Kata Me Patikka Patikka Mantu Bhutani Soam Namo Bhagavat Namo Sattannam Samma Sambuddhanam Ti Apetayam Chakkumayit Harisevanno Patavipprabhaso Tam Tam Namassami Harisevannam Patavipprabhasam Tayajya Viharemo Divasangye Brahmana Vedago Sabbadam Ete Me Namo Te Ca Mampalayanto Namatto Buddhanam Namo Vimuktanam Namo Vimuktiya Imanso Parittam Kattva Moro Vasana Kappayiti Tena Satya Saphite Otu Sabbedai Tena Satya Vacchena Sabbedogo Vinassedu Tena Satya Vacchena Hotu Te Jaya Mangalam Akasatta Ca Bhummatta Deva Naga Mahittika Punyantang Anumodita Chiram Rakkantu Sasanam Akasatta Ca Bhummatta Deva Naga Mahittika Punyantang Anumoditva Chiram Rakkantu Desanam Akasatta Ca Bhummatta Deva Naga Mahittika Punyantang Anumoditva Chiram Rakkantu Tvam Sadati මහා සංඝරත්නය ආරමුණු කරගෙන කරගත්තා වූ මේ උතුම් සමත විදර්ශනා පින්වතුන්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න අවබෝධ කරගන්න මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු කියන්න.
හොඳයි දැන් හරක් වෙලා තියෙන මම විනාඩි 10කට වැඩිපුර ආරම්භ සමාවෙන්න ඕනේ. ඒකට මම නැවතත් බොහොම ගෞරවයෙන් පින් අනුමෝදන් කරනවා. මේ පින්කම සංවිධානය කිරීම නිසා ඒ උපදෙස් ලබා දුන් පින්වත් යුද හමුදාපති පින්වත් ලේෆ්ටිනන්ට් ජෙනරාල් ඊලාසන්ත රොඩ්රිගෝ පින්වත් මැතිතුමන්ට ඒ වගේම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී පින්වත් මේජර් ජෙනරාල් නිරන්ත ප්‍රේමරත්න මැතිතුමන්ට ඒ වගේම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී පින්වත් මේජර් ජෙනරාල් දිනේෂ් සුදුගුණ මැතිතුමන් මේ ලෝණ මහත්මිය දුවා දරුවන් ඇතුළු සියලුම දෙනාටත් මේ මොහොතට සම්බන්ධ වෙන අනිකුත් සියලුම යුද හමුදාවේ නිලයන් දරණේ සියලුම පින්වතුන්ලාටත් ඒ වගේම බෞද්ධ බල මණ්ඩලයේ පින්වත් සභාපතිතුමන් අපිට මේ පින්කමට ආරාධනා කරපු මේජර් ජෙනරාල් පිරල්ද සිල්වා මැතිතුමන්ටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා අප්‍රමාණ වූ පිළිසකට මේ උතුම් සමත විදර්ශනා ධර්මයන් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබලා දුන්නේ පින්වත් මහත්මයා මේ දේශිය දෙනාටම සාදු කියලා